ගමේ පන්සලේ දහම් පාසල. ඉතින් දහම් පාසල වෙනුවෙන් වෙන්නේ දවස විදිහට අද දවස අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ප්‍රාදේශීය සභාව විසින් දවස් 3ක් සංවිධානය කළා. ඊයේ දවසේ තාමත් සාර්ථකව පොසොන් පොහේ දවසේ පැවැත්වුණා. පැති ගීතාවලිය වගේම ඉතාමත් රමණීය ගුණ කතාවලිය ඔබට දකින්නට පුළුවන් මාතෘ පන්සලදී. රාජ ශ්‍රී ගෞතම නලාට විශේෂ බෞද්ධ ගීතයක්. ඉතාමත් ඉහළ ස්වර රටා අන්තර්ගත වන මේ නිර්මාණය ඇතුළේ ඉතාමත් වෙහෙසක් දැරිය යුතු වෙනවා ගායනා කරන්නට. ඒ අභියෝගය බාර ගනිමින් අද දවසේ වේදිකාව වර්ණවත් කරන්නට අපිත් සමග එක්කාසු වන්නේ බුද්ධ රක්කිත දහම් පාසලේ දූ දරුවන් එකතු කරමු හොඳ අප්‍රසම්ප්‍රසාදයක්.